2016 Shishwata past paper discussion regarding English questions. That's English questions ටික තමයි අපි discuss කරන්න යන්නේ. ඔයාලගේ scholarship paper එකක. හරි. ඔයාලා දැන් හොඳට මේ ප්‍රශ්න ටික බලා ගන්න. මේවා තමයි සාමාන්‍යයෙන් අපි papers වලට එන්නේ. English questions වලට මම තව papers කරලා තියෙනවා. ඔයාලා මම subscribe කරලා තියෙනවා නම් ඔයාලට notification එනවා. ගොඩාක් අපි ශිෂ්‍යත papers දැන් කරලා තියෙනවා. පෙරහුරු ප්‍රශ්න පත්‍ර English questions ඔයාලට subscribe කරලා තියෙන ඔයාලට notification එනවා. එතකොට අපි පළවෙනි ප්‍රශ්නේ දාන්න අපි කතා කරමු එකින් එක. පළවෙනි ප්‍රශ්නේ අපිට තිබ්බේ පහත දී ඇති ඉංග්‍රීසි වචනය සඳහන් යෙදෙන සිංහල වචනය ලියන්න. එතකොට අපිට මෙහෙම ඉංග්‍රීසි වලින් වචන දීලා අපිට සිංහල ලියන්න යනවා. එතකොට waterfall කියලා තියෙන්නේ. waterfall කියන්නේ water කියන්නේ වතුර. fall එකක් කියන්නේ ඒකෙන් මොකක්ද තියෙන waterfall දිය ඇල්ලක්. එතකොට පළවෙනි එකට ඔයා ලියන්න ඕන දිය ඇල්ල. ඔන්න අපි අපේ පළවෙනි question එක හරි. දැන් අපි second question එකට යමු. රූපේ දී ඇති සත්වයා සඳහා ඉංග්‍රීසි භාෂාවේ යෙදෙන වචනේ ඉංග්‍රීසි අකුරෙන්ම ලියන්න. කවුද ඉන්නේ? මම cute picture එකක් දීලා ඔයාලට පෙන්නන්න තියෙනවා කවුද ඉන්නේ කියලා. හාවෙක්. එතකොට හාවට අපි කියන්නේ rabbit. R A P B I T. පළවෙනි අකුර අනිවාර්යෙන් කැපිටල් වෙන්න ඕන. ඔය වගේම කැපිටල් විදිහට ලියන්න. ඊට පස්සේ අපේ third question එක පහත දී ඇති ඉංග්‍රීසි වාක්‍යවල හිස්තැන් සුදුසු වචනය වරහන් තුලින් තෝරාගෙන ඊට යටින් ඉරක් අඳින්න. මම ඔයාලට උත්තර ලියලා දෙන්න ඔයාලා අන්ඩර්ලයින් කරගන්න. Where is on the playground? Where කිව්වම අපි ආ දානවද? නෑ. මොකද අපි ආ දාන්නේ නැත්තේ ආ කියලා අපි යූස් කරන්නේ ගොඩක් දෙනෙක් ඉන්නකොට. එතකොට අපි දාලා යූස් කරන වචන ටිකක් කියමු බලන්න. they are, we are. එතකොට ගොඩක් කියනවා. they කියන්නේත් ගොඩක්, we කියන්නේත් ගොඩක්. they කියන්නේ ඒගොල්ලෝ, we කියන්නේ අපි. එතකොට ගොඩක්. එතකොට ඒගොල්ලෝ එහෙම එනකොට අපි ආ කියලා දානවා. එතකොට මෙතන where තියෙන්නේ. where එතකොට ආ කියලා දානවා කොහෙද? අපිට අපි කොහෙද කියලා අපි දානකොට අපි දාන්නේ where is the playground? කොහෙද playground එක තියෙන්නේ? එතකොට පළවෙනි එකට උත්තරේ where is. then second one I am go කියනවද? නැහැ. කවදාවත් go කියන්නේ නැහැ. ing එන්නම ඕන. එහෙම අපි කරන word එකක් තියෙනකොට මොකක් හරි අපි කරනවා ඒ word එක. එතකොට I am going out. මම එළියට යනවා. එතකොට දෙවෙනි එකට උත්තරේ going. So last question I think. පහත සඳහන් වාක්‍ය ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන ආකාරය ඉංග්‍රීසි අකුරු වලින්ම ලියන්න. මෙය මගේ පාසලයි. ඒ කියන්නේ this is my school. this is මගේ පාසලයි my school. හරිම simple. This is my school. So the answer for this is my school. මම red color වලින් ලියලා තියෙනවා. ඔයාලා ඒක note down කරගන්න. Okay kids. So we have discussed 2016 Shishwata past paper. මේ දැන් ඔයාලට මේ වගේම questions අපි discuss කරලා තිනවා. ඔයාලා subscribe කරන්න නම් subscribe කරන්න. එතකොට ඔයාලා මගේ videos බලා ගන්න පුළුවන්. තව past papers ගොඩාක් අපි discuss කරනවා. So have a nice day and see you another day.